අද අපි කතා කරන්න යන්නේ තර්කාභාෂ පිළිබඳව. තර්ක ආභාෂ තර්කයක් තුළ ඇතිවන වැරදි ගැන තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට තර්ක ශාස්ත්‍රය පිළිබඳව මධ්‍යම උපාධි තර්ක ශාස්ත්‍රය තුළ සඳහන් වෙනවා වෙල්ටන් හා මොනහන් කියන දාර්ශනිකයන් ප්‍රකාශ කරනවා තර්ක ශාස්ත්‍රීය මූලධර්ම උල්ලංඝනය කරමින් සප්‍රමාණ ලෙස පෙනී සිටින සියලුම නිෂ්ප්‍රමාණ තර්ක ආභාෂිතය. මේ මධ්‍යම උපාධි තර්ක ශාස්ත්‍රය තුළ වෙල්ටන් හා මොනහන් දක්වන අදහස. එතකොට තර්කාභාස හටගන්න ස්වරූප දෙකක් තියෙනවා. මේ සප්‍රමාණ තර්ක ආකෘතීන්ගෙන් බැහැර යාම නිසා ඇතිවන රූපික තර්කාභාස. පළවෙනි එක තමයි සප්‍රමාණ තර්ක ආකෘතීන්ගෙන් බැහැර යාම නිසා ඇතිවන රූපික තර්කාභාස. දෙවෙනි එක අන්තර්ගතය වාස්තවික බවින් තොර වීම නිසා හටගන්නා නරූපික ආභාස. එතකොට අපිට තියෙනවා ආභාස දෙකක්. එකක් රූපික තර්කාභාස, දෙවෙනි එක නරූපික ආභාස. දැන් අපි කතා කරමු රූපික ආභාස ගැන. මේ රූපික ආභාස වෙන්නේ යම්කිසි නිගාමී පද්ධතියක් ගොඩනැගීමේදී පිළිගත් සොසිද්ධි අනුමිතීන් ප්‍රමේයන් අපිට තියෙනවා. එතකොට මේ ප්‍රමේයන් වලට අනුරූප ලෙස ගොඩනැගුණු තර්කයන් සප්‍රමාණ තර්ක ලෙස හඳුන්වනවා. ඒ වගේම ඒවට අනුරූප නොවුණු මේ ආකෘති වලින් බැහැර වෙච්ච තර්ක අපි ඒවට කියනවා නිෂ්ප්‍රමාණ තර්ක කියලා. එතකොට අපිට තියෙනවා සප්‍රමාණ තර්ක සහ නිෂ්ප්‍රමාණ තර්ක කියලා රූපික ආභාෂයකදී අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපි රූපික ආභාෂයකදී අපි පැහැදිලි කරා සප්‍රමාණ තර්ක සහ නිෂ්ප්‍රමාණ තර්ක කියලා අපිට දෙකක් තියෙනවා. මේ සප්‍රමාණ තර්ක ආභාෂ ගණයට යටත් වෙන්නේ නැහැ. නිෂ්ප්‍රමාණ තර්ක තමයි ආභාෂයට වැටෙන්නේ. එතකොට අද අපි කතා කරන රූපික ආභාෂවල පළවෙනි එක තමයි අපරාංග ආභාෂය. අපරාංග ආභාෂය සිද්ධ වෙන්නේ ගම්ම්‍ය වාක්‍යයක අපරාංගය සත්‍ය වන විට එමගින් පූර්වාංගය ගම්ම්‍ය කර ගැනීම අපරාංග ආභාෂය. උදාහරණයක් ගත්තොත් වැසි වැස්සොත් පොළොව තෙමේ, පොළොව තෙමී ඇත, එම නිසා වැසි වැස ඇත. බලමු අපි මේක කොහොමද සංකේත කරන්න කියලා. දැන් අපිට තියෙනවා තර්කයක් වැසි වැස්සොත් පොළොව තෙමේ, පොළොව තෙමී ඇත, එම නිසා වැසි වැස ඇත. ඒක සංකේත කළොත් අපිට ලැබෙන්නේ p ගම q එම නිසා p. කොට මේ අපරාංගයේ පදනම් කරගෙන තමයි අපි පූර්වාංගයේ සිදුවන බවට අරගෙන තියෙන්නේ. ඒ නිසා මෙහි රූපික ආභාෂයක් තියෙනවා. අපි දන්නවා පෙර මම සඳහන් කළා ඇති ව්‍යුත්පන්න රීතියක් අපිට තියෙනවා අස්තිපකාර රීතිය. මේ අස්තිපකාර රීතියෙන් කියන්නේ p ගම q p එම නිසා q. එතකොට මෙතන තියෙන්නේ ගම්ම්‍ය ප්‍රකාශනයක් තියෙනකොට එහි පූර්වාංගය දීලා නැත්නම් අපිට අපරාංගය තීරණය කර ගන්න පුළුවන් අස්තිපකාර රීතිය අනුව. නමුත් එහි අපරාංග ආභාෂය සිද්ධ වෙන්නේ මේ අපරාංගය සිදුවීම මත පූර්වාංගය සිදුුණයි කියලා අපි තීරණය කළොත් ඒක ආභාෂිකයි. එතකොට ඒකට අපි කියනවා අපරාංග ආභාෂය කියලා. එතකොට ඔන්න අපරාංග ආභාෂය කියලා කියන්නේ පූර්වාංගය සහ අපරාංගය කියන්නේ p ගම්මේ q කියලා අපිට දුන්නොත් එහි අපරාංගය දීලා තිබුණොත් ඒ අනුව අපි පූර්වාංගයේ සිදුුණා කියලා තීරණය කිරීම අපරාංග ආභාෂය ලෙස සැලකනවා. ඒක අස්තිපකාර රීතිය වර්ධවා ලෙස යොදා ගැනීම. ඊළඟට අපිට තියෙන රූපික ආභාෂය නිෂේධිත පූර්වාංග ආභාෂය. නිෂේධිත පූර්වාංග ආභාෂය සිදු වෙන්නේ නාස්තිපකාර රීතිය වර්ධවා යොදා ගැනීම. ගම්ම්‍ය වාක්‍යයක පූර්වාංගයේ නිෂේධනය දී ඇති විට එහි අපරාංගයේ නිෂේධනය ගම්ම්‍ය කර ගැනීම නිෂේධිත පූර්වාංග ආභාෂය බවට පත් වෙනවා. එතකොට නිෂේධිත පූර්වාංග ආභාෂයට අපි බලමු උදාහරණයක් අරගෙන වැසි වැස්සොත් පොළොව තෙමේ, වැසි වැස නැත, එම නිසා පොළොව තෙමී නැත. එතකොට අපි සංකේත කළොත් p ගම q not p එම නිසා not q. දැන් බලන්න පූර්වාංගයේ නිෂේධනය තියෙනවා. එම නිසා නිෂේධනය තීරණය මත අපි අපරාංගයේ නිෂේධනය තීරණය කළා තියෙනවා. මේකට අපි කියනවා නිෂේධිත පූර්වාංග ආභාෂය. නිෂේධිත පූර්වාංග. මේ පූර්වාංගය නිෂේධනය කළා තියෙන්නේ. ඒක නිෂේධිත පූර්වාංග ආභාෂය කියලා අපි කියනවා.
මේක නාස්තිපකාර රීතිය වර්ධවා යොදා ගැනීමක් ව්‍යුත්පන්න රීතියක් තියෙනවා අපිට නාස්තිපකාර රීතිය කියලා. ඒ තමයි p ගම්මේ q not q එම නිසා not p. මේක තමයි නාස්තිපකාර රීතිය අපි යොදා ගන්න. එතකොට මේ නාස්තිපකාර රීතිය වර්ධවා යොදා ගත්තොත් අපිට ලැබෙනවා නිෂේධිත පූර්වාංග ආభాෂය. නාස්තිපකාර රීතිය වර්ධවා යොදුනොත් අපිට ඇති වෙනවා නිෂේධිත පූර්වාංග ආభాෂය. ඊළඟට අපි බලමු තව මූලික ආభాෂයක් අපිට තියෙනවා සංකේත තර්ක ශාස්ත්‍රය තුල නාස්ති අස්තිපකාර රීතිය වර්ධවා යෙදීම. එතකොට නාස්ති අස්තිපකාර රීතිය අපිට යොදන්න පුළුවන් වියෝජක වාක්‍යයකට. වියෝජක වාක්‍ය කියලා කියන්නේ එතන තියෙනවා විකල්ප දෙකක්. මේ විකල්ප දෙක අතරින් එක් අවස්ථාවක ප්‍රතිජානනය සිදු වුණොත් අනිත් අවස්ථාවේ නිෂේධනය පිළිගැනීම සිදු වුණොත් එතන සිදු වෙන්නේ නාස්ති අස්තිපකාර රීතිය වැරදි විදිහට භාවිතා කිරීම. අපි මේකට කියනවා නාස්ති අස්තිපකාර රීතිය වර්ධවා යෙදීම සිදු වෙනවා ගොඩක් දුරට අපේ ළමයි අතින් උත්පන්න කිරීමේදී. එතකොට ඒක ආభాෂයක්. එතකොට මේ ආభాෂය ඇති වෙන්නේ කොහොමද කියලා බලමු. බත්කෝ පාන්කයි බත්කා ඇත. ඔන්න දැන් මෙතන තියෙන්නේ අපිට ප්‍රතිජානන අවස්ථාව බත්කාල ඇත. එතකොට පාන්කා නැත කියලා අපි තීරණය කරනවා. මේ වැරද්ද p වියෝජකයි q p සිදු වුණා. ඒ නිසා q සුදුනේ නැහැ කියලා ගත්තොත් නාස්ති අස්තිපකාර රීතිය වැරදියට එදීම. එතකොට නාස්ති අස්ති. එහෙනම් පළවෙනි එක අපිට එන්න ඕනේ නාස්ති නැත අන්තය ඇවිල්ලා තමයි අපි අස්තිපකාර රීතියට එන්න ඕනේ. එතකොට නාස්ති අස්තිපකාර රීතිය නියම විදියට යෙදුනොත් ඒ කියන්නේ හරි විදියට යෙදුවොත් අපිට ලැබෙන්නේ p වියෝජකයි q එක් විකල්පයක නිෂේධනය තියෙනවා. අපිට අනෙක් විකල්පයේ ප්‍රතිජාන අවස්ථාව ගන්න පුළුවන්. ඒ අවස්ථා දෙක p වියෝජකයි q not q තියෙන නිසා අපිට p ගන්න පුළුවන්. මේක තමයි නාස්ති අස්තිපකාර රීතිය. හැබැයි ඒක වැරදි වලට භාවිතා කළොත් වැරදියට භාවිතා කළොත් අපිට ලැබෙන්නේ p වියෝජකයි q p ලැබෙනවා. එම නිසා අපි q කියලා. එතකොට මෙතන වෙන්නේ අස්ති නාස්ති කියලා. එතකොට අස්ති නාස්ති කියලා අපිට රීතියක් නැහැ. නාස්ති අස්තිපකාර රීතියයි අපිට තියෙන රීතිය. එතකොට මෙතන අපි යොදාගෙන තියෙන්නේ නාස්ති අස්තිපකාර රීතිය වැරදි විදියට. එතකොට ඒකට අපි ආభాෂයක් කියලා හඳුන්වනවා. අද අපි කතා කරේ සංකේත තර්ක ශාස්ත්‍රයේ තියෙන රූපික ආభాෂය. එතකොට නවීන සංකේත තර්ක ශාස්ත්‍රයේ තියෙන ව්‍යුත්පන්න රීති තුනක් වැරදි විදියට යොදා ගැනීම. අස්තිපකාර රීතිය වැරදි විදියට යොදාගත්තොත් අපිට ඇති වෙනවා අපරාංග ආభాෂය. නාස්තිපකාර රීතිය වැරදි විදියට යොදාගත්තොත් ඇති වෙනවා නිෂේධිත පූර්වාංග ආభాෂය. නාස්ති අස්තිපකාර රීතිය වැරදි විදියට යොදාගත්තොත් අපිට ඇති වෙනවා අස්ති නාස්තිපකාර රීතිය ආభాෂයක් විදියට අපි දකිනවා. එතකොට ආభాෂ තුනක් අපි කතා කළා. නම් ඔබට බොහොම ස්තුතියි.